ෆ්‍රන්ඩ්ස් මේ තියෙන්නේ ඩොරඩැංගෝ කියලා මැටි බෝලයක්. ඉතින් මේක ඔයගොල්ලෝ හිතන්නේ කීයක් විතර වටිනවා ඇති කියලාද? ගෙස් කරලා කමෙන්ට් කරන්න බලන්න ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේක ඩොලර් 81කටත් වඩා වටිනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 25000ක් විතර එනවා. ඉතින් අද මම ඩොරඩැංගෝ මඩ් බෝල් එකක් හදන්න යන්නේ. ඉතින් අපිට මේකට මුලින්ම අවශ්‍ය කරන්නේ පාස්. ඉතින් මම අපේ ඩොරඩැංගෝ එක හදන්න මෙන්න මෙතන තියෙන පාස් හොඳයි කියලා හිතුවා. ඉතින් අපි වැඩි කතා නැතුව පාස් ටිකක් ගමු. හරි ඉතින් අපිට අවශ්‍ය කරන පාස් ටිකක් දැන් අපිට තියෙනවා. එහෙනම් අපි යමු අපේ දෙවෙනි ස්ටෙප් එකට. let's go. හරි මම සවානක් වගේ එකක් ගත්තා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ පාස් ටික මෙන්න මේ පෙනේරෙන් හොඳට හලා ගන්න. ඉතින් මම හිතන්නේ මේ තෙත පාස් නම් හැලයි කියලා. anyway අපි try එකක් දීලා බලමු. ඔයගොල්ලෝ පේනවනේ friends. මම මොකක් හරි වැඩක් කරන්න ගත්තොත් තමයි වහින්නේ. ඉතින් anyway මම වැස්ස නොතකා වැඩ කරන්න පටන් ගත්තා. කොහොම හරි මම කර හිටියා friends. ඒත් චුට්ටක්වත් හැලිලා තිබ්බේ නැහැ. චුට්ටක්වත් කියන්නේ චුට්ටක් හැලිලා තිබ්බා. ඒත් මාව එකෙන් ගොඩක් මාව මානසික වැටුණා friends. Emotional damn it. ඉතින් මම ඒ කියලා නිකන් හිටියේ නෑ. එක ක්‍රම යූස් කරලා මම කොහොම හරි අපේ ඩොරඩැංගෝ බෝල් එක හදන්න අවශ්‍ය කරන පස් ටික ගාන්ට සිනිදුවට හදාගත්ත යාළුවනේ. ඉතින් කොහොම හරි මට ඒකේ ෂොට් එක ගන්න බැරි වුණා. හරි යාළුවනේ මේ තියෙන්නේ මම සිනිදු පස් එකට වතුර දාලා හදාගත්ත මිශ්‍රණේ. මේක මම shopping bag එකක් ඇතුළේ දාලා තමයි කරේ. ඉතින් දැන් අපි අපේ මැටි බෝලේ ගාන්ට රවුමට හදාගමු. එහෙනම් යමු අපි. හරි ඉතින් friends ඔයගොල්ලන්ට පේනවනේ මම අපේ ඩොරඩැංගෝ මඩ් බෝල් එක ගාන්ට ලස්සනට perfect circle එකක් විදියට හදා ගන්නවා. ඉතින් අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේක පැය 12ක් වේලෙන්න ගාන්ට සෙටල් වෙන්න තියන්න. ඉතින් අපි පැය 12කට පස්සේ හම්බෙමු. හරි මම අපේ මැටි බෝලේ ගාන්ට උතාගත්තා. දැන් අපි මේක පැය 12ක් තියමු. හරි ඉතින් පැය 12කට පස්සේ මෙන්න තියෙනවා අපේ මැටි බෝලේ. ඉතින් ඕගොල්ලොන්ට පේනවනේ මේක දැන් මේ ගාන්ට soft එක තියෙනවා friends. ඔන්න බලන්න. මේක ඔව් ගාන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේක ගාන්ට කර්ව් කරගමු. එහෙනම් යමු. ඕකේ ඉතින් මම ජෑම් බෝතලයක් අරගෙන අපේ මැටි බෝලේ ගාන්ට කර්ව් කරගන්න ගමන් ඉන්නේ. ඉතින් ඕගොල්ලොන්ට පේන ඇති මම තවත් හලා ගත්තා මේ පස් ටිකක්. ඒවත් දදා මම මේක ගාන්ට හදනවා. ඉතින් ඔහොම තමයි ඉතින් මන් දිගටම කරේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ෆයිනල් රිසල්ට් එක පෙන්නන්නම් friends. අපිට තව වැඩ තියෙනවා ගොඩක්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මං ගාන්ට හදාගත්ත බෝලේ. ඔයගොල්ලෝ දකින්න ඇති ඉතින්. දැන් අපිට මේක දිලිසෙන්න ගාන්ට පොලිෂ් කරන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අපි පොලිෂ් කරලා බලමු. මම දන්නේ නැහැ හරියට මේක වෙයිද නැද්ද කියලා. එහෙම වුණොත් friends මම part 2 එකකින් හරියටම හදන එක ගේන්නම්. එහෙනම් අපි පොලිෂ් කරන්න යමු. ඕකේ friends ඉතින් මම මේ රෙදි කැලෙන් තමයි අපේ මැටි බෝලේ පොලිෂ් කරගන්න යන්නේ. ඉතින් මම මේක ස්පීඩ් ඔයගොල්ලන්ට ස්පීඩ් කරලා පෙන්නන්න ඔක්කොම friends. හරි friends මම අපේ මේව එක පොලිෂ් කරා. ඉතින් මම ඔයගොල්ලන්ට අනිත් කට්ටිය හදලා තියෙන එකත් එක්ක කම්පෙයාර් කරලා පෙන්නන්නම් friends. මේ තියෙන්නේ ඉතින් පොඩ්ඩක් අවුල් ඒත් මම කොහොම හරි හැදුවනේ friends. හරි friends ඉතින් මම අපේ ඩොරඩැංගෝ මඩ් බෝල් එක හදලා ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ දකින්න රිසල්ට් එක. එහෙනම් අදට ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සුබ දවසක්.